හෙලෝ කොහොමද යාළුවනේ අලුත් වීඩියෝ එකක් අරන් අපි ඇවිල්ලා ඉන්නේ. අද අපි ඉන්නේ කොළඹ කොටුව ස්ටේෂන් එකේ. අපි අද යන්න හදන්නේ සංසාරයේ සංචාරය තුලින් මන්නාරම් පැත්තට. මන්නාරම් පැත්තට මං ගිහින් නැහැ. ඒකින් තමයි අද මන්නාරම් පැත්තට යන්න හදන්නේ. අපි ඔක්කොම ටිකට් බුක් කරලා තියෙන ඔන්ලයින්. අපේ ට්‍රේන් එක තියෙන මන්නාරමට යන එකම ට්‍රේන් එක 9:45 හවස. දාම 2:10 වගේ වෙලා තින්නේ. අද පොඩ්ඩක් මේ වීඩියෝ එක මම වොයිස් කරලා දාන්න. මොකද මම වීඩියෝ කරපය ඔයිස් එච්චර කොල්ටියට නෑ. ඉඳම ආය ඔයිස් කරලා දානවා. හරි වීඩියෝගෙ ඉස්සරහට බලන්න මොකද වෙන්න කියලා. තාම ට්‍රේන් එක ඇවිල්ලා නෑ. අපි ස්ටේෂන් එක ඇතුළේ අපේ වෙලාව හොඳකම කියන්නේ අද ට්‍රේන් එක පොරක්කුයි කියලා දැන් අනවුස් කරා. දැන් ඉතින් අපි ට්‍රේන් එකේ නම් ඉන්නවා. අපි මෙතන ඉන්නේ මේ 6 වෙනි ප්ලැට්ෆෝම් එකේ. 6 වෙනි ප්ලැට්ෆෝම් එකට තමයි මේ ට්‍රේන් එක ඉන්නේ. අපි දැන් ෆ්ලට්ෆෝර්ම් එකට වෙලා ඉන්නවා. දැන් පැයක් විතර අප හිටියා. 4:00 පහු වෙලා තාම ට්‍රේන් එක ආවේ නෑ. දැන් මං හිතන්නේ දැන් එනවා ඇති ට්‍රේන් එක. ට්‍රේන් එක එනකන් තමයි මේ බලන් ඉන්නේ. කට්ටිය ගොඩාක් බලන් ඉන්නවා එනවා. ට්‍රේන් එක එනවා. පැයක් පරක්කුයි. 3:45ට එන එක දැන් 4:34 වෙලාව. දැන් තමයි කෝච්චිය මෙහි 3:45ට පිටත් වෙන්න ඕන එක දැන් 4:51 තාමත් කෝච්චිය කොටුවේ. අද ගොඩක් පරක්කුයි. පැයකටත් වැඩිය පරක්කුයි. අපි ඉන්නවා ඉතින් මේකේ යනවා. අපි ට්‍රේන් එකේ යන ගමන් ඉන්නේ. තාම මරදාන්නට ආවේ නෑ. AC කැබින් එක. මේකේ ටිකට් එකක් සාමාන්‍යයෙන් වුණා බුකින් හින්දා 2940ක් වෙනවා මේකේ ටිකට් එක. කොළඹ ඉඳලා මන්නාරම තලේ මන්නාරම් ජෙටියටම සැපට තියෙන හොඳ සීට් තියෙනවා. ඇඩ්ජස්ට් කරන්න පුළුවන් සීට් තියෙනවා. අපිට මේ ස්ක්‍රීන් වල යන ඒවා මේ අහන්න පුළුවන්. මෙතන හෙඩ්සෙට් එකක් කනෙක්ට් කරලා පවර් මේ USB පවර් එකක් තියෙනවා. එතන හෙඩ්සෙට් එකක් කනෙක්ට් කරන්න පුළුවන් 3.5 එකක් තියෙනවා. ඊට පස්සේ එතන තියෙනවා මේ PC එකේ AC out එක. කකුල් දෙක තියෙන්න පුළුවන් මේ. සැපට ඉන්න පුළුවන්. ආතල්ලේ ගාඩිය මන්න මේ පොඩ්ඩේ සීට් එකේ හැම කරා මේ මම හිටිය රතන පස්සේ මෙතෙන්ට බනගත්ත ෂේප් එකේ ලොකු ස්පීඩ් එකකින් යන්නේ. තාම 50ට වගේ යන්නේ. 40 ගණනකට යන්නේ. මේක පොඩ ට්‍රැෆික් තියෙනවා. හින්ද වෙන්නද අපි ඉන්නේ අනුරාධපුර ස්ටේෂන් එකේ. දැන් වෙලාව
අපි දැන් අනුරාධපුරෙන් පිටත් වෙන්න හදන්නේ 9:38යි වෙලාව. ඇයි යන්න සිග්නල් එක දීලා තියෙන තාම නෑ යන්න අරන් මීට තමයි අපි අර බෙට්ටිය ඒති කැබින් එක මේක අපි මේක නම්බර් ඒ B එක අපි ඉන්නේ B එකේ අර මේ පැත්තෙන් තියෙන A එක මං කියන්නේ එනවත් දන්නේ හරි අපි ඔන්න අනුරාධපුරෙන් පිටත් වෙනවා. අපි දැන් තමයි මන්නාරම ස්ටේෂන් එකට බැස්සේ. දැන් තමයි මන්නාරමට මොකුත් පේන්නේ හද්දවලු. දැන් වෙලාව රෑ 11:45යි. මන්නාරම ස්ටේෂන් එකේ අපි ඉන්නේ. දැන් යන්න ඕන ඩ්‍රයිවර් හොයාගෙන එයා ඇවිල්ලා ඉන්නේ කියලා කිව්වා. දැන් එයා හොයාගන්නත් ඕන. හොඳටම රෑ වුණා. අද පරක්කු වෙලා ට්‍රේන් එක ආවේ. ඉන්න දැන් හොඳටම රෑලා තියෙන්නේ. අපි දැන් යනවා ඩ්‍රයිවර් හොයාගෙන. good morning ඉතින් කොහොමද කට්ටිය පේනවද දන්නේ මේ අපි මන්නාරමට වෙල්ලා ඉන්නේ ඊයේ රෑ තමයි ආවේ මුකුත් පෙවුන්නේ නැහැ ඊයේ රෑ එද්දී ඔන්න අද උදේ තමයි ඔන්න ලස්සන ටික පායලා දිනවල පැත්තෙන් ඔන්න ඔමයි අපි මන්නාරම ගිහුවට අර ඈත පේන්නේ මන්නාරම අර මන්නාරම පාර අපි ඉන්නේ මේ මැදුවච්චි පැත්තේ මේ ආමි එකේ 54 වන ශ්‍රී ලාංකික කැම්ප් එකේ තමයි ඉන්නේ ඒකේ බංගලෝ එකේ අපි බලමු කොහොමද කියලා මෙන්න මෙහෙම තමයි දැන්ට නම් පේන්නේ මේ තියෙන්නේ කලපුව මේ තියෙනවා සම්පූර්ණම කලපුව මාර ලස්සනක් තියෙනවා ඊට පස්සේ අර ඈතින් පේනවා මේ වින්ටර් බයින් ටිකකුයි ඊට පස්සේ මේ හයිටේෂන් ලයින් එකක් පේනවා වින්ටර් බයින් සමහර ඒවා නම් කරගන්නවා මන්නාරමට යන පාර පේනවා මේ GoPro එකට පේන්නේ නැහැ මං හිතන්නේ මාර ලස්සනයි ඇස් දෙකට මාර ලස්සනට පේනවා මේ කැමරා එකට ඇත්තට quality එක පේන්නේ නැහැ මෙන්න මේකේ තමයි අපි ඊයේ හිටියේ මේ අමුත ශ්‍රී ලංකා ආමිගේ 54 වන ශ්‍රී ලාංකේට මට හරියටම මතක නැහැ ඒකේ තමයි මේක මේ බැංගලෝර් අපි මේක බුක් කරලා ආවේ ඔයාලට මේක බුක් කරගන්න පුළුවන් මම ඩීටේල්ස් දාන්නම් මෙතන තමයි අපි ඉන්නේ ඊයේ රාත්‍රී සිටින්නේ කැම්ප් එකේ බැංගලෝර් එක හෙට අද රාත්‍රී ඉන්නේ මෙහි හෙට උදේ පාන්දර යන්න ඕන තොපි ඩයිනින් ඒරියා එකක් තියෙනවා මේ පැත්තේ තව තියෙනවා මාක් කරන්නේ එයාට කැම්ප් සයිට් එක මේ කියන්නේ මාක් කරගෙන හොටෙල් එකක් බලමු පැත්තට කියලා මෙහි සුපිරියට ඉර පායලා තියෙනවා මේ සාමාන්‍ය 6යි ගණන් කියලා ඒ වුණාට මේ මාර විදිහට ඉර පායලා තියෙනවා මාර එළියක් තියෙන මන්න නිකන් කළුවර කළු පාටට පේනවා ඇත්තේ මෙන්න මේක තමයි හිතේ බලමු පොඩ්ඩක් ගහලා තියෙන්නේ Korean Lagoon Front
ලැගුන් ෆ්‍රන්ට් නේචර් හෝම්. මේක තමයි අපි හිටියේ. අපි යන්න හදන්නේ උදේට කෑම ගන්න. ආමියක රෙස්ටුරන්ට් එකක් තියෙනවා මෙතන එහා පැත්තේ. ඒකෙන් තමයි ඊයරටත් කෑම ගෙනත් දුන්නේ. මේ පැත්තට යම්බලා. Lagoon Front Nature Home. එතන හන්දියක් තියෙනවා. 54 වන සේනාංකය. මේ පැත්තට වන්නාරම මෙහෙට මැද වෙච්ච. අපි යනවා කෑම තල්ලඩිගිමන් හද. අපි උදේට කාලා දැන් ආයේ යනවා රූම් එක පැත්තට. මොකද මේ 7:45 වෙද්දී අපේ ඩ්‍රයිවර් මහත්තයා එනවා කිව්වා අපි ගන්න. ඔයාලට ආයේ පෙන්නන්නම් අපි ඉන්නේ කොහෙද කියලා. මේ පැත්ත තියෙන්නේ මන්නාරම මේ මැද වෙච්ච සයිඩ් එක. මේ පැත්ත මන්නාරම. මෙතන මේ පැත්තට ගියාම අර තියෙන්නේ මේ මැප් එකේ මම පුළුවන් වුණොත් දාන්න පොඩක් අර මේ යාපනයට යන පාරක් මන්නාරම අයිනේ. අර බීච් එක අයිනේ වගේ අර කල්ලඩි පාලම තියෙන්නේ. සංගපිටිය පාලම දන්නේ පැත්තේ තියෙන අන්න ඒ පාර. මෙතන ඉඳලා කිලෝමීටර් 102ක් තියෙනවා මේ යාපනයට. පුන්නරින්නට කිලෝමීටර් 67ක් දුරක් තියෙනවා. අන්න ඒ පාර තමයි එතනින් තියෙන්නේ. අපි මේ ආයෙ යනවා මේ රූම් එක පැත්තට. මෙතන මාර නිදහස් කියන අමුතු වයිබ් එකක් තියෙනවා. ඒක අර අමුතු කියන්නේ ලොකු කියන්නේ ලොකු වාහන සද්ද බද්ද එහෙම නෑ. වාහන සද්ද එහෙම නෙවෙයි අර අපේ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ප්‍රධාන නගරයක වගේ එහෙම බිසි ගතියක් පේන්නේ නෑ මේ හරියන. අපි ටවුන් එක පැත්තට ගිහින් බලමු කොහොමද කියලා. මෙයාට කියන විදිහට තාම මන්නාරම එහෙම කියන්නේ ලොකුවර ඩෙවලොප් වෙච්ච පැත්තක් නෙමෙයි කියලා තමයි අපිට කියන්නේ මෙයාලා. බලමු ගිහින් කොහොමද කියලා. මේ ඉතින් අර කැම්ප් එක ඇතුළේනේ. අර කැම්ප් එක ඇතුළේ ඉතින් අර නෝමල් අර කල්චර් එකක් හිතා ගන්න බෑ කැම්ප් එක ඇතුළේ නෙමෙයි. අපි යන්න හදන්නේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි වාහනේ. අපි ඇවිල්ලා ඉන්නේ ඩොරික් බැංග්ලෝ. ඩොරික් මේක තමා ඩොරික් බැංග්ලෝ එක. නොහොමයි තියෙන්නේ. මේ කාලේ හිටපු ගවර්නර් කෙනෙක්ගේ ගෙයක්. ගවර්නර්ස් හවුස් එක තමයි මේක. ඩොරික් බැංග්ලෝ. අපිට අර ඈත පේනවා ෆිෂින් ගන්න දැලක් දාලා බෝට්ටුවක් තියෙනවා. ඔන්න 1807ද 805ද වගේ හදලා තියෙනවා. මම මේක මේ වැඩි විස්තරයක් පස්සේ දාන්න. අන්න තමයි ඩොරික් බැංග්ලෝ එක පේන්නේ. හරිය ලස්සනට තියෙන්නේ තිස්සර. මේ අර වින්ඩෝස් එකේ තියෙන අර මොකද්ද වින්ඩෝස් XP එකේ තියෙන වෝල්පේපර් එක වගේ. එතන මොකද්ද ඇත්තේ මේ ස්ටැචු එකක් මේ ස්මාරකයක් වගේ මොකක්ද කියන්නේ. ඩොරික් බැංග්ලෝ බැලුවා. මෙතන මේ ස්මාරකයක් තියෙන එකක් බැලුවා. අපි දැන් අපෝ අනිත් පැත්තට යනවා. මොකද ලොකු වෙලාවක් ගන්න බෑ මේකට. පාරක් වෙනවනේ. අවස් වෙන කාලේ යන්නත් ඕනේ. ඉවර කරගන්නත් ඕනේ. මාර ලස්සනයි මොකද කිසිම හද්දයක් නැහැ.
Murukan. Amme. Api awa aru තේක්කම් වැව බැම්ම මේක තේක්කම් වැවේ බැම්ම කියලා කියන්නේ අනුරාධපුරේ රාජ්‍ය සමයේ හදපු එකක් කියලා තමයි තියෙන්නේ. අන්න අහන්න වෙල්පාල යම් බෑනේ ආපු එක. තේක්කම් එනිකෝ තේක්කම් එනිකට තේක්කම් අන්න hanging bridge ඒ පැත්තෙන් යන්න පුළුවන්. මෙතන මේ ගාලා තියෙන්නේ ඕපන් නෑ මං හිතන්නේ. අපි ආවා හැංගින් බ්‍රිජ් එක බලන්න. ඉස්සර පොඩ පාර වැරදුනා. දැන් අන්න මෙතන තමයි හැංගින් බ්‍රිජ් එක තියෙන්නේ. අර පේන්නේ හැංගින් බ්‍රිජ් එක. yang kedua hanging bridge hanging bridge එක මේක අර ගම් වතුර කාලවලට එහෙම යන්න හදපු එකක් 1935 හදපු එකක්. දෙකක් බොන්න ආවා දුල්ෆ්‍රික කඩයක්. අපි යනවා යෝධ වැව බලන්න. යෝධ වැව පෝ අම්මට වතුර අඩුයි. එන්න මේක තමයි යෝධ වැව. තමයි යෝධ වැවේ මේ එක පැත්තක ඉන්නේ. මේ හරියට තමයි අර සහල් නැලී කියන්නේ. අහලා තියෙනවද දන්නේ? සහල් නැලී කියලා එන ප්‍රසිද්ධ අර ඉස්සර රජ කාලේ හාල් වැඩිම මොකක් හරි එහෙම සීන් එක සහල් නැලී කියන්නේ මෙතෙන්ට තමයි. මේ හරියට තමයි සහල් එන්නේ. ඔන්න ඔහමයි යෝධ වැව තියෙන්නේ. හවසකට එහෙමනම් මරු මාර වයිබ් එකක් දෙන මේ අද පොඩ්ඩක් ඉතින් අර අවුවත් එක්ක අවුව වෙනසකුත් තියෙනවනේ ඒක.
දැස්සා මේ කෝවිලේ නම නම් දන්නේ මේක හදලා තින්නේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහත්තයා තමයි මේක හදලා තින්නේ. එයා එයාට එනවලු. එයා ඇවිල්ලා එයා කියන්නේ එයා බ්ලෙස්සින් වලට එන තැනක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ එයා ඩිරෙක්ට් හෙලිකොප්ටරෙන් මෙහෙට එන කතාවක් තමයි මෙයාලා කියන්නේ. ලොකු විස්තරයක් දන්නේ මේක ටිකක් කර මෙහි ප්‍රසිද්ධයි. මේක පරණ එකක් නෙවෙයි. හැබැයි මට පේන හැටින් අලුත් එකක්. එයා අර මේ ප්‍රයිම් මිනිස්ටර් හදපු එකක් තමයි මේක. එයා මේ කියන හැටියට මෙහෙ එයා කියන්නේ එයා ඩිරෙක්ට් මෙහෙට ඇවිල්ලා බ්ලෙස් කරනවා කියලා තමයි කියන්නේ. අපි ඉන්නේ මන්නාරම් බලකොටුවේ. මන්නාරම් රාජ්පෝට් එක මන්නාරම් ලන්දේසි කොටුවේ. මෙතන තියෙනවා මන්නාරමට ඉස්සර තිබිච්ච පාලම, පැරණි පාලම. එහා පැත්තෙන් තියෙන අලුත් පාලම. මේ මැද තියෙනවනේ මැද කෑල්ලක් නැතුව ඒ LTT එකෙන් ඒක මේ බ්ලාස්ට් කරලා ඒක කුඩු කරලා යා. ඊට පස්සේ පාලම මේ නෑ. ඊට පස්සේ ටෙම්පරරි ගහලා දැන් ඊට පස්සේ අලුත් පාලමක් ගහලා තියෙනවා. පේනවද දන්නේ? Mereka මන්නාරම් කොටුවේ පැත්තට තියෙනවා. මෙහෙන් ගිහින් අරහෙන් බහින්න පුළුවන් නේද? ඉන්නේ බයෝ බැටරි එක. මේක අරාබි කට්ටිය එයාලා අර ඔටුවන්ට කෑමට ගෙනාපු කියන්නේ ඔටුවන්ට කෑම වශයෙන් ගන්න තියෙන කොළ జాතියක් මේ කොළ තමයි ඔටුව කෑමට ගන්න එකට ගෙනාපු එකක් තමයි මේක ගොඩක් ලොකුයි වර්ග මීටර ගාන අතර ගහලා තිබෙන මේක අවුරුදු 700ක් 800ක් පරණයි කියලා තමයි මේ කට්ටිය කියන්නේ. අපි යනවා ආදම්ගේ සොහොන බලන්න. මේ පැත්තට යන්න දෙන්නේ. වාහන යන්න බෑ. පාර මඩ වෙලා වැහැලා. මෙන්න මේක තමයි ආදම්ගේ සොහොන.
තලයිමන්නාරම් පියරන් පෙරි මේ කාලේ ගියපු එක තියෙන මේ පෙරි එකනේ. නැහැ නැවක් වගේ නේද? හොඳ තලයිමන්නාරම් පියර කරදී. No smoking. तेल टैंकी ने අවවාදේ ඉතාම අබලන් තත්ත්වය ඇතුල්වීම තහනම් හයි රිස්ක් ඒරියා. අපි ඉන්නේ තලයිමන්නාරම් පියර් එකේ. ඒක අර පිටුපස්සේ තියෙන පියර් එක. අන්න එහෙම පියර් එකදී. මේක යන්න බෑ මේක දිරලා තියෙන අර මලකට කාලා වෙන්නේ. මේ මෙතන තියෙනවා මේ වතුර බෝතල් එහෙම. මේ ඔක්කොම ඉන්දියාවේ ඒවා. මේඩ් ඉන් ඉන්දියා ඒ කියන්නේ මුම්බායි. මේ ඔක්කොම මෙතන තියෙන ප්‍රොඩක්ට්ස් ඉන්දියන් ප්‍රොඩක්ට්ස් තියෙන. මොදින් ඇවිල්ලා. මෙයාලා කිව්වා මේ තියෙන්නේ ඉල්මනයිට් කියලා. මම හරියටම දන්නේ මේ ඉල්මනයිට් කියලා තමයි කිව්වේ. තලයිමන්නාරමේ තියෙන මේ ඉල්මනයිට් ඇස්ලු මම හරියටම විස්තරයක් කියන්න දන්නේ නැහැ. ඉල්මනයිට් කියලා තමයි කිව්වේ. අන්න පේනවා මූද ලස්සන. අන්න මේ ලයිට් හවුස් එක තියෙනවා මෙතන. මාර ලස්සනයි. මේ අද මේ අවුව අඩු හින්දා මේ මෙහෙම ඇත්තේ අවුවට මාර ලස්සනට ඒක. අපි යනවා දලක් අදින පොඩ්ඩක්. සාලේ වගේනේ. සාලේ වගේ සාලේ. දලේ. අර දිනේල. දැන් ගෙනල්ලා තින්නේ. දැන් ඇදලා තින්නේ. අපි අන්න බෝට්ටුව තාත්තයා බෝට්ටු අපි දැන් ආය මේ පොඩි බෝට්ටුවක් මේ මෙතන තමයි ලංකාවේ එක පැත්තක දුම්රිය ඒ කියන්නේ කෝච්චි පාර එක පැත්තක කෙළවර. තලයිමන්නාරම් පියර් එකේ ස්ටේෂන් එක අර අතන තියෙන ස්ටේෂන් එක. තලයිමන්නාරම් පිය ස්ටේෂන් එක. මේ කියන්නේ මෙතන තමයි ඉවර වෙන තැන. මේක ඉස්සරහා අර හරියට දුම් තියුණා කියලා ආරංචියක් තියෙනවා. හරියටම විස්තරයක් දන්නේ නැහැ. කොහොම හරි එකම කෝච්චියේ මෙතෙන්ට එන්නේ. අර රැයට කොළඹින් එන ට්‍රේන් එක විතරයි. වෙන ට්‍රේන් එන්නෙත් නැහැ. ඔච්චර තමයි ඉතින්. සමන් බේස් වල සමන් දෙක. අපි ඔන්න good morning අපි ඔන්න උදේම මන්නාරම් ස්ටේෂන් එකට ආවා ආපහු යන්න තමයි හදන්නේ පේන්නේ නැතුව කලුවරේ 4යි
40ට ට්‍රේන් එක තියෙන තාම 4:20 වෙලා අපි ආව ස්ටේෂන් එකට මෙහෙන් යන එකම ට්‍රේන් එක ඔන්න කෝච්චිය එනවා කොළඹ යන එක ඈතින් පේනවා अरे कोच्चिයට නැග්ගා ෂීට් එක 20 22 හරියට අපි कोच्चिයට නැග්ගා AC පෙට්ටියේ මේක තමයි පෙට්ටිය දැන් යන්න හදන්නේ දැන් තාම නෑ දැන් තමයි යන්න හදන්නේ මේක උදේ මම යන්නේ 10:00 11:00 කොළඹට යනවා බලමු ඉතින් කොහොමද කියලා බරක් වෙන්නේ කියලා කියන්න බෑ තාම මන්නාරම් ස්ටේෂන් එකේ තියෙන්නේ අර පැත්තේ එන්ජියෝ ඉස්සරහා ඔන්න දැන් යන්න හදන්නේ මේ පිටිබස් පෙට්ටි 7ක් වගේ තියෙන්නේ මේවයි ෂීට් නම්බර්ස් ගහලා දෙන්නේ අපිට බුක් කරන්න පුළුවන් රුපියල් 2800යි සහ සර්විස් චාර්ජ් එක් වෙනවා බුක් කරද්දී මේ පෙට්ටි විශේෂත්වයක් තියෙන මේක දැනෙන්නේ ඇත්තටම ගෑස් වෙන්නේ නැහැ මොකද එහෙම යනවාද කියලා දැනෙන්නේ මේ ෂීට් එක උනත් අකුලන්න පුළුවන් ෂීට් එක පිටිපස්සටම අකුලන්න පුළුවන් මේක මේ අනිත් පැත්ත හරවන්න උනත් පුළුවන් කිසිම අවුලක් නැහැ මේ මාර කම්ෆර්ටබල් යද්දීම යනවාද කියලා දෙන ෂීට් ඕන විදියට කරවන්න පුළුවන් පිටිපස්සට ඉස්සරහට යම් පාරලා